ඉතින් විවිධ ප්‍රසංගයේ අවසානයේ සනිටුහන් කරමින් ස්තුති කතාව කිරීමට මාගේ මේ ගෞරවනීය ආරාධනය සෙවන් රේ පෙරපාසල් ජාලයේ අධ්‍යක්ෂිකා චම්පිකා අලහකෝන් ගුරු මහත්මියට සුබ මධ්‍යහනයක් වේවා සෑම මම හිතන්නේ අද අපේ පමුණුව සහ කලවාන සෙවන් රේ ශාඛාවලට ඉතා වැදගත් දවසක්. මේ අපේ 2025 විවිධ ප්‍රසංගය ලස්සනට පවත්වන්න හැකි වුණා. ඒ වගේම සාර්ථකව අවසන් කරන්න පුළුවන් වුණා අපිට. මම මුලින්ම මතක් කරනවා මේ වෙලාවේ අපි ඇත්තටම මෙහෙම හොඳින් හිටියට අපේ රටේම මේ දරුවෝ වගේ මේ දෙමව්පියෝ වගේ තව කොටසක් ඊටාම අසන්න තත්ත්වයටපත් වෙලා ඉන්නවා. ඒ වගේම මිය ගිහිල්ලා ඉන්නවා. අපි මුලින්ම ඒ සියලු දෙනා වෙනුවෙන් ඉක්මන් සුවය සහ මියගිය සියලු දෙනා වෙනුවෙන් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. මම හිතන්නේ අපේ මේ දෙවන්ත කාර්ය පිටුපස විශාල කොටසක් සිටිනවා අපිට සහයෝගය දක්වපු. ඒ සියලු දෙනාව මතක් කරලා උන්ට ස්තුති කිරීම සෙවන් රේ පෙරපාසල වෙනුවෙන් මම කාර්යයක් කොට මම සැලකනවා. ඉතින් මම හිතන්නේ සියලුම දරුවන්ට ගොඩාක් ස්තුතියි. ලොකු කැපවීමක් කරලා පුහුණු වීම කරලා ගොඩක් දෙනා විශේෂයෙන්ම අසනීප තත්ත්වයට මේ වේදිකාවේ රඟ දැක්වේ. නමුත් මම හිතන්නේ කිසිම කෙනෙකුට ඒක පෙවුන්නේ නැහැ. නමුත් බහුතරයක් අසනීප තත්ත්වෙන් හිටිය දරුවෝ. ඉතින් ඔවුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඔයාලගේ මේ දවස ලස්සන කරන්න සහ දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඔවුන් මේ වේදිකාවේ ලස්සනට රඟ දැක්වීම කරාට ඒ වගේම මේ දරුවෝ පුහුණු කරලා මේ ආකාරයට නර්තන නිර්මාණය කරලා ලොකු කැපවීමක් කළා. සියලුම ශාඛා දෙකේම ගුරුවරියන් පමුණුව ශාඛාවේ ගායන ගුරුතුමිය, උමේශිකා ගුරුතුමිය, සඳුනි ගුරුතුමිය සහ ඒෂානි ගුරුතුමිය, ඒ වගේම කලවාන ශාඛාවෙන් මලිති ගුරුතුමිය සහ සංචි ගුරුතුමිය ඔවුන් කළ විශාල කැපවීමක් සහ ඔවුන්ගේ මහන්සිය ප්‍රතිඵලයක් තමයි මේ පිටුපස තිබ්බේ. මම ඔවුන් සියලු දෙනාටම ඔබ සියලු දෙනා වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හැමදාමත් වගේ දෙමව්පියෝ සියලු දෙනාම අපිට පුදුමාකාර ශක්තියක් වුණා සහ ඔයාලගේ සහයෝගය නැත්නම් අපිට මෙච්චර ලස්සනට මේ කරගන්න හම්බ වෙන්නේ නැහැ. සියලුම දෙමව්පියන්ට ඔබ ලබා දුන්නු සහයෝගයට කැපවීමට සහ මම හිතන්නේ ඔයගොල්ලෝ ගොඩක් වියදම් කළා දරුවන්ට ලස්සන ඇඳුම් සපයලා තිබ්බා. දරුවෝ නිවෙස්වලත් පුරුදු කරා ගොඩක්. මොකද අසනීප තත්ත්වෙන් ගොඩක් අය ගෙවල් වල හිටියේ. ඒ නිසා දෙමව්පිය වෙනුත් කැපවීමක් කරා. ඒ වගේම අපේ මේ විශේෂ දවසේ මේ ස්ථානයට ඇවිල්ලා ඔවුන් දිරිමත් කරන්න අත්පොළසන්නාදයක් ලබා දීම ඇතුළු සියලුම කාර්යයන් වෙනුවෙන් මම සියලුම දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සියලුම සෙවන් රේ දෙමව්පියන් නියෝජනය කරමින් නර්තනයක් ඉදිරිපත් කරපු ඒ දෙමව්පියන්ට සහ ඔවුන්ට එම අවස්ථාව ලබා දුන්නු ඒ තාත්තලටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට මේ වැඩසටහන ලස්සනට ගලාගෙන යන ආකාරයට නිවේදන කටයුතු කරපු අපේ ජීවනී මහත්මියටත් ස්තුතිවන්ත වෙනවා. අපි සියලු දෙනාටම ඉතා ලස්සනට මේ වැඩසටහන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඒ වගේම ඔයාලගේ මේ නර්තන සහ මේ අපේ සියලුම වැඩසටහනේ මතක විතරයි අපිට ඉතුරු වෙන්නේ. ඒ ලස්සන මතකයන් ඔවුන්ගේ කැමරා කාචවල සටහන් කරගෙන ඔයාලට කවදා හරි ඉස්සරහට බලන්න පුළුවන් වෙන විදිහට කැමරා කිරීම ඡායාරූප කිරීම කරපු අපේ සුසර ආයතනයේ සියලුම මහත්මීන්ට මම සෙවන් රේ පෙරපාසල වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. මේ ස්ථානයට පැමිණලා ඔවුන්ගේ අද දවසේ කැපකිරීම වෙනුවෙන් ඒ වගේම අපිට මේ වැඩසටහන් ලස්සනට කරගෙන යන්න මේ සනිරෝ ශාලාව ලබා දීපු සනිරෝ කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. මේ ශබ්ද කටයුතු කරපු ඒ පුද්ගලයන්ට සහ සියලුම අපිත් එක්ක සම්බන්ධීකරණය කරපු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනා වෙනුවෙන්. ඒ වගේම නොයෙක් ආකාරයෙන් විවිධ අපිට උදව් කරපයි හිටියා. ඒ හැමෝටමත් අපේ මේ දවස ලස්සන කරගන්න අපිට දීපු දායකත්වයට ස්තුතිවන්ත වෙන ගමන් මේ වෙලාවේ රටේ මේ තියෙන අයහපත් තත්ත්වය දුර වෙලා හැමෝටම සතුටින් ඉන්න පුළුවන් විදිහට දවස උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම මේ කතාව අවසන් කරනවා. ස්තුතියි.